අම්මට හුඟක් බඩගිනි. මොකද? තාත්තා නැද්ද? කෙල්ලෙට පාරේ බහලා යන්න සත්තු වගේ බලන පස්සට ගාලා නැට්ටක් තියනවාද කියලා. මගේ නම් පස්සේ මොකුත් නැහැ. හැබැයි වාගේ නම් මොනා හරි තියෙනවා. කො මොනවාද? මගේ අවධානය. මේ ඔය හෙල්මට් එක දාන්න නගිනවද ඉක්මනට? නැත්නම් හෙට තමයි දන්සලට යන්න වෙන්නේ. අනේ මට බෑ හෙල්මට් දාන්න. අම්මට හුඟක් බඩගිනි මේ. ඕක දාන්න නගිනවා ඉක්මනට. මගේ හෑර් ස්ටයිල් එක අවුල් වෙනවා. අනික 3000ක් විතර ගියා මේක හදාගන්න. මේ ගෑණි මගේ අකා උස්ස ගන්න නැතුව ඕක දානවද නැද්ද? පදින කෙනා පරිස්සමෙන් පදිනවා නම් හෙල්මට් දැම්මේ නැහැ කියලා මොකද අනේ වෙන්නේ? වෙන්නේද? උඹලගේ තාත්තා ඒ කාලේ පරිස්සමෙන් වාහනේ පැද්දට හෙල්මට් දාපු නැති නිසා තමයි තෝ වගේ එකක් හම්බෙලා තියෙන්නේ. දාගනින් ඕක. රොල්ලපු ගෙදර සුමරක්කගේ දුව දාලා තියෙන්නේ. ඔව් තෙල්ලි. ඔව්නේ. බලන්නකෝ. දෙක. ඔව් හොඳයි. ඔයාලට මීමයක් තේරෙන්නේ නැද්ද? ගොඩයක්. ඇත්තද? අන්නෝගේ නේද ඒකනේ. ඌමයි බබා. කාලෙකින් දැක්කේ හැබැයි. ඒ කියන්නේ මත් එක පිළිගන්නවා. ඔව්. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ළඟම නෑදෑයෝනේ. අම්මට උඟක් බඩගිනි නේ. රුපියල් 200ක් දෙනවා. ඒ මොකටද? බල්බයක් ගන්න කාමරේ බල්බ් එක පිච්චිලා. වගේ කෙල්ලෙක් ඉතින් මොකටද අමුතුවෙන් බල් ගග්ගෙක් ගැහුවම පත් වෙන එක නෙමෙයි ඕනේ. ස්විච් එක දැම්මම පත් වෙන එක.